හරි. ඒකෙදි අභ්‍යාස බැලුවොත් ඒකේ සමහරක් දීලා තියෙන මේකෙදි දීලා තියෙන හැඩසව් ගැන්වීම් වලට මෙබලම් කිහිපයක් එන්න පුළුවන්. මොකද දැන් උදාහරණයක් විදිහට මේක අපි පළවෙනි එක ගත්තොත් covalent bonds කියන එක ගත්තොත් ඒකෙදි එකක් මැදට අරගෙන තියෙනවා සහ ඒකේ ෆොන්ට් එක චේන්ජ් කරලා දෙන අක්ෂර වලට වඩා වෙනස්. ඒතර මැදට අරගෙන තියෙන එකට අපිට මේකේ ගන්න පුළුවන් අංක 16. සහ මේකේ ෆොන්ට් එක වෙනස් කරලා තියෙන. ඒතර ෆොන්ට් එක වෙනස් කරනවා නම් අංක 1 තමයි භාවිතා කරන්න වෙන්නේ. එක සහ 16 කියන අවස්ථා දෙකම එන්න ඕනේ මේකෙදි covalent bonds කියන වචනේ ගාවට. ඊළඟට ඔයාලට පේනවා ඇති මේකේ between atoms කියලා එකක් දීලා තියෙනවා. ඒතර ඒක නම් ඔයාලට දැන් අභ්‍යාස දෙකක් කරලා ලැබිලා තියෙන නිසා ලේසියෙන් හොයාගන්න පුළුවන්. අක්ෂර ඉටැලික් කරලා තියෙන අකුරු ඇලේට ලියවිලා තියෙන්නේ. ඒතර ඉටැලික් කරන භාවිතා කරන මෙවලං අංක තමයි අංක 4. එතකොට between atoms කියන තැනට අංක 4 එන්න ඕනේ. ඊට පස්සේ බයිෂයාරින් කියන එක කලින් විදිහටම තියෙනවා අක්ෂර යටින් ඉරක් ඇඳලා තියෙන. ඒ කියන්නේ අන්ඩර්ලයින් අවස්ථාව. ඒතර අන්ඩර්ලයින් අවස්ථාවට එහෙනම් අපිට ගන්න පුළුවන් වෙන්නේ අංක 5. මෙවලම අංක 5 තමයි එන්න ඕනේ බයිෂයාරින් කියන තැනට. ඊළඟට ඔයාලට පේනවා ඇති ඕකේ ඡේදයේ වාක්‍ය තුනටම සංගල වරහණක් දාලා දීලා තිනවා ඊතලයක් දාලා. මොකක්ද කියලා මේ. ඒතර බලන්න ඒකේ ඡේදෙ දීලා තියෙන විදිය වම් පැත්ත ගානට සමාන්තරව තියෙනවා දකුණු පැත්ත සමාන්තරව තියෙනවා. බලන්න ඒක අන්තිම වාක්‍ය ඉවර වෙලා තියෙන නිසා තමයි එතන වාක්‍ය කොට වෙලා තියෙන්නේ. නැත්තම් පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය ගත්තොත් වම් පැත්තත් දකුණු පැත්තත් දෙපැත්තම සමාන්තරව තියෙන්නේ. ඒතර මේකෙදි left alignment එකක් නෙමෙයි. left එක වුණා නම් වම් පැත්ත සමාන්තර දකුණු පැත්ත වෙනස් වෙන්න ඕනේ. right එකක් නෙමෙයි. මොකද right එකේදී දකුණු පැත්ත සමාන්තර වම් පැත්ත වෙනස් වෙන්න ඕනේ. ඒතර මේකෙදි වමයි දකුණයි දෙපැත්තම සමාන්තරව තියෙන්නේ. එහෙනම් අපි justify අවස්ථාවක් තමයි භාවිතා කරලා තියෙන්නේ. එන අර ඡේදයට දාලා තියෙන සංගල වරහන ගාවට අංක 18 භාවිතා වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේකේ දීලා තියෙනවා 1 2 3 ලිස්ට් එකක්. එතකොට දැන් මේකෙදි කලින් අභ්‍යාසේ නම් බුලට් ලිස්ට් එකක් දීලා තිබි. දැන් මේකෙදි නම්බර් ලිස්ට් එකක් දීලා තියෙන්නේ. එහෙනම් නම්බර් ලිස්ට් එකට අදාළ වෙන්නේ අංක 14 එන්න ඕනේ එතනට. නම්බර් ලිස්ට් එක තියෙන තැනට. ඊළඟට covalent කියන අකුරු ටිකට ඔයාලට පේනවා ඇති අක්ෂර කැපිටල් ගන්නවල තියෙනවා. එතකොට සියලු අක්ෂර කැපිටල් ගන්නනේ change case අවස්ථාව භාවිතා කරන්න වෙන්නේ. change case අවස්ථාවට අදාළ කරන මෙවලම් වෙන්නේ අංක 11. එහෙනම් covalent කියන තැනට අංක 11 භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ වාට ලේසින් ප්‍රශ්නයක් අහලා තියෙන නැවත අර H2 දාලා තියෙන දෙකේ ඉලක්කමයට යවන්න අපි කියන subscript අවස්ථාව දැන් කිහිප වතාවක්ම හම්බුණාට අභ්‍යාසවලදී එහෙනම් subscript එකට එන්න ඕනේ අංක 7. දැන් අපි ගත්තොත් අවසානයේදී උත්තර ටික ගලපගත්තොත් covalent bonds කියන එක center කරලා සහ font එක වෙනස් කරපු නිසා අංක 1 සහ 16 එන්න ඕනේ. between atoms කියන එකේ අක්ෂර ඉටැලික් කරපු නිසා අංක 4 එන්න ඕනේ. ඊළඟට බයිෂයාරින් කියන අක්ෂර ටික අන්ඩර්ලයින් කරපු නිසා අංක 5 එන්න ඕනේ. ඊළඟට සම්පූර්ණ ඡේදෙ justify අවස්ථාව නිසා ඡේදිකාවෙන් අංක 18 එන්න ඕනේ. ඊළඟට මේක number list එකක් නිසා 1 2 3 දාලා තියෙන තැනට අනිවාර්ය අංක 14 එන්න ඕනේ. ඊළඟට covalent කියන අකුරු ටික කැපිටල් කරපු නිසා change case අවස්ථාව අංක 11. ඊළඟට H2 කියන එකේ දෙකේ ඉලක්කම යටවල තියෙන නිසා subscript අවස්ථාවට අංක 7ක් භාවිතා වෙන්න ඕනේ. ඔය ආදී වශයෙන් තමයි මෙවලම් ලිස්ට් එක ලියවෙන්න ඕනේ. ඒතර බලන්න ඔයාලට අභ්‍යාස 3ක් තියුණා. දැන් ඔයාලට word ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි අභ්‍යාස 3ක් අංග සම්පූර්ණ කර සහ දැන් word වල තියෙන මූලික මෙවලම් ටික ඔයාලට පුළුවන් නිසා